තෙරුවන් සරණයි ආයුබෝ වේවා හිරුෂ හස්තරේඛා මගින් අද ඔයාලට සුවිශේෂී තවත් ලක්ෂණයක් ගැන තමයි මම අද කතා කරන්නේ. ඔයගොල්ලන්ගේ ජීවිතේ මුල සිටම ඔයගොල්ලන්ගේ ජීවිතේ යන ආකාරය සහ එම රේඛාවෙන් කතා කරන රේඛාවෙන් ඔයගොල්ලන්ගේ අසනීප ඔප්පල වීම එතකොට අඩු වයසින් මියදීම් තමා විසින් ජීවිත හානි කර ගැනීම මම කියන සලකුණ මගින් පෙන්눔 කරනවා. එතකොට මම අද කතා කරන්නේ ඔයගොල්ලන්ට මේ ශීර්ෂ රේඛාව සම්බන්ධව. එතකොට මෙතන ශීර්ෂ රේඛාවේ අග්ගිස්ස ටිෂූල සලකුණක් තිබුණොත් එය සුබයි. මෙතනින් මාළුවේගේ සලකුණක් තිබුණොත් එය සුබයි. මේ මැද හරියෙන් කතිර සලකුණක් තිබුණොත් එය අසුබයි. එතකොට මෙතනින් ඉරක් තිබ්බොත් අසුබයි. මෙතනින් ඉරක් තිබ්බොත් අසුබයි. එතකොට මෙතන කතිර සලකුණක් තිබ්බොත් අසුබයි. එතකොට මෙතන කුජ මණ්ඩලය මෙතන රාහු මණ්ඩලය. අතේ මෙතන රාහු මෙතන කුජ. එතකොට ඔයගොල්ලන්ගේ මේ කුජ මණ්ඩලයේ මෙතන කතිර සලකුණක් තිබ්බොත් හොඳ නැහැ. මෙතන කතිර සලකුණක් තිබ්බොත් හොඳ නැහැ. එතකොට ඔයගොල්ලෝ විසින් ජීවිත හානි සිදු කරගන්න පුළුවන්. ඒ වගේම කිසිම දුකක් දැනෙන විට දරා ගැනීමට අපහසු වෙනවා. තමා විසින් ජීවිත නැති කරගන්න පුළුවන්. නිතරම කේන්ති යන්න පුළුවන්. කෝප සිතුවිලි ඇති වෙන්න පුළුවන්. එතකොට සතුරු පීඩා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමාගේ කල්මතු වෙන රෝගාබාධයක් ඇති වෙලා නිතරම බෙහෙත් බොන්න වෙනවා. ඒ වගේම ඔළුව සම්බන්ධව ගැටලු ඇති වෙනවා. සිත ඒක අරමුණ කරන හැමදාම ප්‍රශ්න කරදරවල. එතකොට මේ කල්තියා හඳුනාගෙන එයට වත් පිළිවෙතක් කරගෙන ඉදිරියට යන්න පෙර අකුසලයක් කෙබල වෙන කාල සීමාවලදී තදින්ම අපලගෙන දෙනවා. ඉතින් ඒක නිසා ඒක හරියටම දැනගන්න ඕගොල්ලෝ. දැනගෙන ඉදිරියට යන්න. හිරුෂ හස්තරේඛා සම්බන්ධ වෙන්න. කට්ටිය ලයික් කරන්න පේජ් එකට. එහෙනම් තෙරුවන් සරණයි.